අද අපි කතා කරමු විලුඹේ වේදනාව එහෙම නැත්නම් ප්ලාන්ටර් ෆැෂයිටිස් කියන තත්ත්වය. ගොඩාක් අයට මේක තියෙනවා. උදේ පාන්දර නැගිට්ට ගමන් කකුල තියෙනකොටම විලුඹ වීදුරුවකින් අයිනවා වගේ වීදුරු කට පෑගෙනවා වගේ මාර වේදනාවක් තියෙනවා. ඉතින් මේ ප්ලාන්ටර් ෆැෂයිටිස් කියන තත්ත්වය පිළිබඳ දල අවබෝධයක් සහ කරන්න පුළුවන් සරල ව්‍යායාම කිහිපයක් කියලා දෙන එක තමයි මේ වීඩියෝ එකේ අරමුණ. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ ප්ලාන්ටර් ෆැෂයිටිස් කියන්නේ කියලා. ඉතින් ප්ලාන්ටර් ෆැෂයිටිස් කියලා අපි හඳුන්වන්නේ ප්ලාන්ටර් ෆේෂියා කියන ඩීප් ෆේෂියා එක. ඒ කියන්නේ මේ තන්තුමය පටකය හානියකට ලක් වෙලා එහෙම නැත්නම් ආතතියකට ලක් වුණොත් තමයි උගලන්ට මේ වේදනාව ඇති වෙන්නේ. ඉතින් මේ කකුලේ විලුඹේ ඉඳන් පටන් අරගෙන දිගටම යන මේ පටකය කොහොමද ආතතියකට ලක් වෙන්නේ? ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරන ෂූ එක එහෙම නැත්නම් හයි හීල්ස් නිසා මේක වෙන්න පුළුවන්. කෙන්ඩ එහෙම නැත්නම් මේ කාෆ් කියන පේශියේ තදභාවය නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝගේ බර වැඩි වීම නිසා මේක වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් නිසා මේ තන්තුමය පටකය මයික්‍රොටියර්ස් එහෙම නැත්නම් පොඩි ඉන්ජරිස් වලට ලක් වෙනවා. ඉතින් ඒ වේදනාව තමයි ඕගොල්ලන්ට එන්නේ. ඉතින් මේක හරියටම මේකට හේතුව බර වැඩි වෙලාද ඕගොල්ලොන්ගේ මොකක් හරි ජීවන රටාවේ වැරද්දක්ද පේශි වල තදවීමක්ද එහෙම නැත්නම් භාවිතා කර පාවහල් වල ප්‍රශ්නයක්ද කියලා දැනගන්න ඕන නම් අනිවාර්යෙන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් හම්බ වෙන්න. එතකොට අපිට කරන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිකාරය සහ නොයෙකුත් ප්‍රතිකාර කරලා ඕගොල්ලන්ට සරල ව්‍යායාමයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ගෙදරදී කරන්න පුළුවන් සරල ව්‍යායාම කිහිපයක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ වේදනාවක් තියෙනවා නම් මුලින් මේ ව්‍යායාම ටික try කරලා බලන්න. අඩු වෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් හම්බ වෙලා හරියටම ප්ලාන්ටර් ෆැෂයිටිස් වලට හේතුව දැනගෙන ඒකට ප්‍රතිකාරය ලබාගෙන හරි ව්‍යායාම ටික ගෙන ගන්න. ඉතින් අපි එක වීක් එකකට එක කන්ඩිෂන් එකක් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි කන්ඩිෂන් එක තමයි ප්ලාන්ටර් ෆැෂයිටිස් කියලා අද මම කියන දුන්නේ. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙයි. සමුගන්නවා ඔයගොල්ලෝගේ